පුංචි දුවේ පුතේ, මම දැන් ඔයාලට හඳුන්වා දෙන්න යන්නේ ඔයාලගේ පාසල, ගෙදර, ඒ වගේම අවට පරිසරයේ තිබෙන දේවල්, ඉන්න අය, කරන දේවල් මොනවද කියලා. ඒ වගේම ඒවාට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලමු අපි සහ අපේ පාසල ගැන. මොනවද තිබෙන්නේ? කවුද ඉන්නේ? මොනවද කරන්නේ කියලා? We and the school. Principal, විදුහල්පති. Vice Principal, නියෝජ්‍ය විදුහල්පති. Office, කාර්යාලය. Classroom, පන්ති කාමරය. Teacher, ගුරුවරයා, ගුරුවරිය. Children, ළමයි. Friend, යහළුවා. Bell, සීනුව. Tap, කරාමය. Canteen, ආපන ශාලාව. Well, ලිඳ. Was, මල් බඳුන. Library, පුස්තකාලය. Toilet, වැසිකිළිය. Playground, ක්‍රීඩා පිට්ටනිය. Main hall, ප්‍රධාන ශාලාව. Shrine room, බුදුමැදුර. Bag, බෑගය. Eraser, මකනය. Bottle, බෝතලය. Pencil, පැන්සල. Staff room, ගුරු විවේකාගාරය. Sick room, ගිලන් කාමරය. Computer, පරිගණකය. Desk, ලියන මේසය. Chair, පුටුව. Dustbin, කුණු කූඩය. Duster, හුණු කොට්ටය. Book, පොත. Science lab or laboratory, විද්‍යාගාරය. Computer room, පරිගණක කාමරය. ඊළඟට දුවේ පුතේ අපි බලමු අපේ නිවස ගැන. නිවසේ ඉන්නේ කවුද? මොනවද අපි කරන්නේ? මොනවද තියෙන්නේ? ඒව ගැනත් බලමු. Our home, mother, අම්මා. Father, තාත්තා. Sister, සහෝදරිය. Brother, සහෝදරයා. Grandfather, සීයා. Grandmother, ආච්චි. Uncle, මාමා. Aunt, නැන්දා. Son, පුතා. Daughter, දුව. Friends, යහළුවෝ. Cat, පූසා. Dog, බල්ලා. Fish, මාළුවා. Parrot, ගිරවා. Rabbit, හාවා. Clean, පිරිසිදු කරනවා. Rice, බත්. Knife, පිහිය. Door, දොර. Window, ජනේලය.
roof වහලය room කාමරය kitchen කුස්සිය living room සාලය bathroom නාන කාමරය bedroom නිදන කාමරය store room ගබඩා කාමරය. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟ පාඩමෙන් හමුවෙමු.